ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. වෙනදා වගේම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 මැයි මාස 28 වනදා. ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් කොහොමද වෙනස් වුනේ කියලා දැන් අපි සොයා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ගෝවා රුපියල් 100ත් 134. මල් ගෝවා රුපියල් 600ත් 654. බෝංචි රුපියල් 500ත් 674. ලීස් රුපියල් 280ත් 324. කැරට් රුපියල් 270ත් 334. බීට් රුපියල් 200ත් 254. තක්කාලි රුපියල් 280ත් 310ත් අතර. රාබු රුපියල් 130ත් 144. නෝකෝල් රුපියල් 320ත් 350ත් අතර. කැකිරි රුපියල් 70ත් 90ත් අතර. පිපිඤ්ඤා රුපියල් 90ත් 100ත් අතර. පැටකුළු රුපියල් 280ත් 350ත් අතර. පතෝල රුපියල් 200ත් 280ත් අතර. කරවිල රුපියල් 550ත් 600ත් අතර. තුඹ කරවිල රුපියල් 600ත් 610ත් අතර. පට්ටක්කා රුපියල් 60ත් 80ත් අතර. බටානා රුපියල් 240ත් 250ත් අතර. වම්බටු රුපියල් 350ත් 400ත් අතර. එළබටු රුපියල් 200ත් 280ත් අතර. තිබ්බටු රුපියල් 500ත් 550ත් අතර. දඹල රුපියල් 300ත් 370ත් අතර. මෑකරල් රුපියල් 150ත් 200ත් අතර. දෙහි රුපියල් 350ත් 400ත් අතර. මාළු මිරිස් රුපියල් 450ත් 500ත් අතර. අමු මිරිස් රුපියල් 200ත් 280ත් අතර. වියලි මිරිස් රුපියල් 900ත් 1000ත් අතර. නයි මිරිස් රුපියල් 450ත් 500ත් අතර. ඉඟුරු රුපියල් 400ත් 450ත් අතර. කහ රුපියල් 200ත් 240ත් අතර. ආනයනික ලොකු ලුණු රුපියල් 180ත් 200ත් අතර. ආනයනික අර්තාපල් රුපියල් 145ත් 160ත් අතර. සුදු ලුණු රුපියල් 350ත් 360ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල වෙළඳ පොලේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වෙන මිල ගණන් එක්ක හෙට දවසේ නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.